මචං මේකී දඟලනවා මේකී කකුල් දෙක අල්ලගනි. උඹට මම සජීවී චිත්‍රපටියක් පෙන්වන්න හදන්නේ. ඔය කකුල් දෙක තද කරලා අල්ලගනි. පියුමි අපි මෙහෙම හම්බ වෙනවා කියලා ඔයාලගේ ගෙදර අය දන්නේ නැහනේ. අපි මේ සම්බන්ධය ගැන එයාලට කියමුද? ඔව් අපි කියමු. හැබැයි ඉතින් ඇයි එහෙම කිව්වේ? ඔයාලගේ ගෙදර අය කැමති වෙන්නේ නැති වෙයි කියලා හිතුණාද? ඔව් ඉතින් මං කාත් කවුරුවත් නැති කොල්ලෙක්නේ. ඒ හින්දා එහෙම වෙන්නත් පුළුවන්. අනේ නෑ අයියේ. ඒකින්ද නෙමේ. ඔයාගේ රස්සාව හින්දා මොනවා කියයිද දන්නේ නෑ. මං පාම් විකුණුවා කියලා මල් ළඟ සල්ලි නැත්තේ නෑනේ. මං ගේ හදාගත්තා. මට පුළුවන් විදියට බයික් එකක් අරගත්තා. ඒ හැමදේම කරගත්තේ මේ පාම් විකුණන රස්සාවෙන් තමයි. අපි කසාද බැඳලා අපේම කියලා පොඩි බිස්නස් වැඩක් පටන් ගමු. අයියා කියන එකක් තමයි ඉතින්. මම මේ ගැන ගෙදර අයට කියන්නම්කෝ එහෙනම්. දිනේෂ් දුප්පත් තරුණයෙක්. ඔහුගේ මව පියා දෙදෙනාම ජීවතුන් අතර සිටියේ නැහැ. ජීවත් වුණේ තනියම. ඔහුට කියලා සහෝදරයෙක් නෑදෑයෙක් සිටියේද නැහැ. රස්සාවක් විදිහට කරේ බේකරියක වැඩ කරන එක. ගම වටේම ගිහින් පාම් විකුණන වෙලාවේ පියුමිව දැකලා හිත ගියත් ඔහු පියුමිගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ. ඒ ටික දවසක් යනකොට පියුමිට මේ ගැන තේරෙනවා. දවසක් පියුමි පාන් ගන්න දිනේෂ්ව නවත්තනවා. ඒ වෙලාවේ දිනේෂ් ඔහුගේ හිතේ තියෙන ආදරය ගැන පියුමිට කියනවා. දවස් ගාණක් ගිහින් පියුමිගෙන් උත්තරයක් ලැබෙනවා. ඒ තමයි අයියා එදා අහපු දෙයට මම කැමතියි. මාත් අයියට කැමතියි. ඉන්පසු පාන් ගණ්ඩෙන හැම වෙලාවෙම දෙන්න කතා කරේ ඔවුන්ගේ අනාගතය ගැන. පියුමිගේ නිවසේ ජීවත් වුණේ ඇයගේ මවත් පියාත් අයියාත් පමණයි. පියුමි දිනේෂ් එක්ක තියෙන සම්බන්ධය ගැන ගෙදරට කිව්වේ නැත්තේ ඇගේ අයියාට තියෙන බය හින්දාමයි. නංගි කෝ පියුමි එනවා අයියේ. ඇයි? මේ මන් දෙයක් අහන්න කියලා හිතාගෙන හිටියේ. මට ඒක හැම වෙලාවෙම අමතක වෙනවා. මොකක්ද අයියේ? මේ ගමේ දෙන්නේ 3 දෙනෙක්ම මට මේ ගැන කිව්වා. අර චූම්පාංකාරයා එක්ක තමුසේගේ මොකක් හරි එකක් තියෙනවද? මේ ඇයි අයියේ එහෙම ආන්නේ? යකෝ මං ඇහුවේ ප්‍රශ්නයක්. මගෙන් තව ප්‍රශ්න අහන්න එපා. මං අහපු එකට උත්තර දෙනවා. ඔව් අයියේ. මං කියන්න කියලා ඉද්දි තමයි අයියා මගෙන් දැන් ඇහුවේ. මොකක්? ඒ කියන්නේ ඒක ඇත්ත? උඹ හිටපන්කෝ. මං අම්මටයි තාත්තටයි මේ ගැන කියලා ඌව මේ ගෙදරට ගෙන්නනවා. අනේ අයියේ මං ඇත්තම කිව්වනේ. අනේ එයාට කරදරයක් කරන්න එපා. හිටපන්කෝ. ඕක අද හවසට එයිනේ. අනේ ඔහොම ඉන්නකෝ අයියේ. පොඩ්ඩක් අයින් වෙනවා. මේ ගැන අම්මටයි තාත්තටයි කියලා බලන්න. මේ එයාලා මොකද කියන්නේ කියලා බලන්න ඕන. ඒකයි. මොකක්? ඒ කියන්නේ අයියා. ඔව්. මං ඕක දැනගත්ත දවසේම ඔය දිනේෂ් ගැන ඔක්කොම හෙව්වා. ඒ කොල්ලගේ අම්මා තාත්තා නෑ තමයි. හැබැයි කිසිම වරදක් නැති හොඳ කොල්ලෙක්. පාම් විකුණුවා කියලා උගේ තියෙන හොඳ නැතුව යන්නේ නෑනේ. ඔයා කැමති නම් කොල්ලත් හොඳයි නම් ගෙදරිනුත් අහලා මොකක් හරි එකක් කරමු. මං කැමති නෑ ඔයාගේ හිතට බොරුවට දුකක් දෙන්න නංගි. ගොඩක් අයියලා මේ විදියට කරන්නේ. ඒත් මම මේ විදියට කරනවා. අනේ අයියේ මගේ අයියා ගැන මං හිතන් හිටියේ වැරදියට. මං දන්නවා. බය හින්දානේ මේක හංගන් හිටියේනේ. මං අම්මගෙන් මේ ගැන අහන්නම්. බය නැතුව ඉන්නවා. පියුමිගේ හිතෙන් ලොකු බරක් නිදහස් වුණා වගේ පියුමිට දැනුණා. පියුමිගේ අයියා රසික පියුමිගේ දිනේෂ්ගේ සම්බන්ධය ගැන අම්මයි තාත්තයි එක්ක කතා කරනවා. මුලින්ම අකමැත්තක් පෙන්නුවත් දවස් 2-3කට පස්සේ දිනේෂ්ට ගෙදරට එන්න කියන්න කියලා පියුමිගේ පියා පවසනවා. ඕක වහන්නකො පොඩ්ඩක්. මොකද මේ හැටි දාගෙන? අම්මයි තාත්තයි දෙන්නත් කැමති වුණා. ඔයාට එන්න කියන්න කිව්වා.
එහෙනම් යමු. කොහෙද? ඔයාලගේ ගෙදර. අනේ අම්මෝ ඔයා නම් මේ දැන් පාන් විකුණන්න නිවාඩුවක් දාලා ගෙදර එන්න. අම්මෝ මොලේ තමයි මොලේ. හරියනේ. හිතට ආපු සතුටේ හින්දා කරන දේවලුත් අමතක වුණා. හරි. දැන් පරිස්සමට යන්න. කල්පනාවෙන් හරිද? ඇයි? පාන් එපාද? එපා. අද ඕන නෑ. මේ මාළු පාන් 4 ගන්නකෝ. එපානේ. ගණ්ඩකෝ ගෙදරයි කයි පහුවදාම නිවාඩුවක් ගන්න දිනේස් පියුමිගේ නිවසට එනවා. ඒ ඇවිත් පියුමිගේ දෙමව්පියෝ සමගත් සහෝදරයා සමගත් විස්තර කතා කරනවා. අවසානයේ පියුමිගේ මේ සම්බන්ධයට ඇගේ ගෙදරිනුත් කැමැත්ත ලැබෙනවා. ඒ කැමැත්ත ලැබුණායින් පසුව දෙන්න හිටියටත් වැඩිය ගොඩක් සතුටින් හිටිය. නිතරම වගේ දිනේස් පියුමිගේ ගෙදර ඇවිල්ලා ගියා. මේ විදිහට මේ ආදර කතාව ගලාගෙන යද්දී ගමේ ඉන්න තවත් තරුණයෝ දෙන්නෙක් මේ වගේ දෙයක් කතා කරනවා. මචං මං අරකිට පණ ඇරලා ආදරේ කරනවා. ඒත් ඒකි මං එක නිකන්වත් hina වෙන්නේ නෑනේ බං. සංඛ්‍යා උඹ දන්නවද අලුත්ම සීන් එක? ඒ මොකද්ද? අර පාන් කොල්ලා එක්ක ඒකි ඕනවට වැඩිය කතා කරානේ. අන්න ඌ ගෙදර ගිහින් කසාදෙත් තීන්දු කරගෙන උඹට වෙන්නේ මගුලට යන්න තමයි. මොකක්? ඒ කියන්නේ අපි හිතුවා හරි උන් දෙන්න යාළු වෙලා ඉඳලා තියෙන්නේ. ඔව් බං. දැන් ඉතින් අත පියදාම් පැත්තකට වෙයා. පැත්තකට වෙන්න. උඹ හොඳටම දන්නවනේ මං කවුද කියලා. ඉතින් බං ඌ පාම් විකුණුවත් ලස්සනට ඉන්නවනේ. උඹ වගේ ගංජාකාරයෙකුට වැඩිය ඒකිට ඌ හොඳ ඇති. කවුද බල්ලෝ ගංජාකාරයා? ඈ? කවුද ගංජාකාරයා? කියපන් ආයේක. කියපන්. හරි මාව අතෑරපන්. මම මොකද්ද කරේ? කරපුන්ට ගිහින් ගහපන්. උඹ හරියටම හරි. මම මොන දේ කරත් උඹ මාත් එක්ක ඉන්නවද කියපන්කෝ. ඕන දෙයක් බං. උඹ හින්දානේ මම හසේ පාවෙවි ඉන්නේ. උඹ වෙනුවෙන් ඕන එකක් ආ. හරි. අපි ඕකි උස්සමු. ඒකි කොහොමත් මට දැන් කැමති වෙන්නේ නෑනේ. ඒ හින්දා ඔය පාන්කාරයටත් ඕකිගෙන් වැඩක් නැති වෙන දෙයක් කරමු. මේ හැමදේම හැබැයි කරන්න ඕන මූණු වහගෙන. කතා කරන්නවත් නැතුව. කොහොමවත් අපිව අඳුරගන්න බෑ. අද රෑම වැඩේ කරමු. කල් දාන්න බෑ. උඹට අවුලක් නෑනේ. නෑ බං. උඹ වෙනුවෙන් ඕන එකක් කරමු. දෙන්න කතා කරගත්ත විදිහටම මහරෑ 12යි ගානකට පියුමිගේ නිවස පැත්තට හිමීට ඇදුනා. මචං මොනම දෙයක් වුණත් කතා කරන්න එපා. මේ හැමදේම වෙන්න ඕන අපි වඳුරගන්නේ නැතුව. සංක පියුමිගේ නිවසට කලින් ඇවිත් තියෙන හින්දා ගේ ගැන හොඳට දැනගෙන උන්නා. කුස්සියේ තියෙන ජනේල් දෙකින් එක ජනේලයක ලොක් එක හීනි කියත් පටියකින් හිමීට සංක කපන්න පටන් ගත්තා. සද්දය ඇහෙන හින්දා සෑහෙන වෙලාවක් අරන් ඒ දේ කරන මේ දෙන්න ජනේලෙ ඇරලා කුස්සිය ඇතුළට රිංග ගන්නවා. හිමීට ගේ ඇතුළට යන දෙන්න මුලින්ම යන්නේ පියුමිගේ අයියා නිදාගෙන ඉන්න කාමරයට. මේ අරු ඉන්න එක බං. වරෙන් එළියට. ඒ ළඟම තියෙන අනිත් කාමරේ පියුමි නිදාගෙන ඉන්නවා දකින සංකට ඉවසුමක් නැති වෙනවා. හරි. මේ මං එකපාරම කට වහලා තද කරගන්නවා. උඹ කකුල් දෙකෙන් අල්ලලා උස්සපන්. මං පිටිපස්සේ දොර ඇරලා එන්නම්. හරිනේ? කතා කරන්න නම් එපා හරිද? ඒ කියන හැම දෙයකටම ඔළුව හොලවන සංකගේ යාළුවා සංක දොර ඇරලා එනකම් පියුමි දිහා බලාගෙන ඉන්නවා. හරි. මං දොර ඇරලා ආවා. සද්ද කරන්නේ නැතුව අරන් යමු. හරිනේ? දෙන්න එක්කම පියුමිගේ ඇඳ ළඟට ගිහින් සංක එකපාරම පියුමිගේ කට එක අතකින් තද කරගෙන අත යටින් අතක් දාලා උස්ස ගන්නවා. කකුල් දෙකෙන් ඔහුගේ යාළුවා අල්ලා ගන්නවා. පියුමි බය වෙලා දඟලනවා. ඒත් තදින් අල්ලන් ඉන්න හින්දා ඇයට කෑ ගහන්න බැරි වෙනවා. හැම දෙයකටම වැඩිය නිදාගෙන ඉන්න ඇයට එකපාරම වෙන මේ දේවල් හිතා ගන්න බැරි වෙනවා. පොඩි පාරක් දිගේ එන මේ දෙන්න එතනම කැලේ ඇතුළට රිංගනවා.
සංක හිතන්නේවත් නැති දෙයක් මේ වෙලාවෙ වෙනවා. ඒ තමයි ඔහු මූණ බැඳගෙන ඉන්න රෙද්ද පියුමි අතින් ඇදලා දානවා. එතනම පියුමිව බිමාතාරින සංක වැඩක් නෑ, ඔක්කොම ඉවරයි, ඔක්කොම ඉවරයි. සංක අනේ මට යන්න දීපන්. සංක බිම වැටිලා තියෙන ලේන්සු අරගෙන පියුමිගේ කට බැඳලා දානවා. මචං වැඩක් නෑ, හැමදේම ඉවරයි. මේක දැම්ම ආව දැක්කා. උඹේ මූණ බැඳලා තියෙන රෙදි කෑල්ලෙන් මේකගේ අත් දෙක බැඳපන් ඉක්මනට. යාළුවා ඒට කැමති වන්නේ නෑ. ඒ ඔහුවත් පියුමි අඳුන ගනී කියන බයට. ඒත් සංක බලෙන් ඔහුගේ මූණ බැඳන් ඉන්න රෙදි කෑල්ල ඇදලා අරගන්නවා. ඒ කරලා ඒකෙන් පියුමිගේ අත් දෙක බැඳලා දානවා. පියුමි දුවන්ඩ හදනවා. ඒත් සංක ඇව බිමට තල්ලු කරලා දානවා. පියුමි මං මේ අන්තිම පාරට අහන්නේ. මං ඔයාට කැමති, ඔයා මට කැමතිද? පියුමි නෑ කියලා ඔළුව දෙපැත්තට හොලවනවා. ඔව්, උඹට ඕන අර පාංකාරයද? හරි, ඌට ඕනම දේ මම දැන් නැති කරලා දානවා. මචං මේකී දඟලනවා. මේකී කකුල් දෙක අල්ලගනි. උඹට මම සජීවී චිත්‍රපටියක් පෙන්වන්න හදන්නේ. ඔය කකුල් දෙක තද කරලා අල්ලගනි. පොළවේ තනකොළ අතින් ඇදලා ගලවන පියුමි දඟලන්න කොච්චර උත්සාහ කළත් ඇයට එය කිරීමට නොහැකි වුණා. පියුමිගේ රෑඳුම ගලවලා පැත්තකට විසි කරන සංක පියුමිගේ ජීවිතය විනාශ කරලා දානවා. ඇඟට හරි හැටි පණක් නැති පියුමි බිම නිදාගෙන කෙඳිරි ගානවා. මචං මට මේක එපා වුණා බා. උඹටත් ඕන එකක් කරගනි. කාම තණ්හාවෙන් මේ දිහා බලාගෙන හිටිය සංකගේ මිතුරා ඒ වචන ඇහෙනවත් එක්කම දෙපාරක් හිතන්න නැතුව සංක දුන්නාටත් වැඩියෙන් පියුමිට වද දුන්නා. ඒ ඔය ඇති, ඕක නවත්තපන් දැන්. නවත්තපන්. සංක මට අයිස් ටිකක් ඕන මචං. අයිස්? යකෝ එද්දි ගහලානේ ආවේ. මේක ඉවරයක් කරලා කරන මගුලක් කරමු. සංක මේකි හැමදේම කියයි බං. ඔව්, මේකි මාව දැක්කේ නැත්තං මේ මොකුත් නෑ. සංක අර මුංගි ගෙදර ලයිට් දාලා බං. අර ඈත බලපන්. මේකව මරපන්. මේකි කියයි බං. මේකව මරපන්. ගෙදර ලයිට් පත්තු වෙනවා දැකපු සංකගේ හිතත් හොඳටම කලබල වෙනවා. මරන්ඩ කොහොමද? ඔය උතන තියෙන ගලාරගෙන ඔළුවට ගහපන් බං. සංකත් ඔහුගේ යාළුවාත් හරි සිහියකින් නෙමේ ඉන්නේ. යාළුවා කියන එක අහලා සංක එතනම තිබ්බ ගලාරගෙන පියුමිගේ ඔළුවට ගහනවා. කවුරු හරි ඈතෙනවා පේනවා. වරින් සංක වරින්. දෙන්නම එතනින් පැනලා යනවා. පියුමිගේ අයියා පාන්දර එළියට යන්න හදනකොට පිටිපස්සේ දොර ඇරලා තියෙනවා දකිනවා. ඊට පස්සේ බය වෙලා පියුමිගේ කාමරේ බලනකොට තමයි පියුමි නෑ කියලා දැනගන්නේ. අම්මවයි තාත්තවයි ඇහැරවල ඒ ගැන ඔවුන් දෙදෙනාට පවසන ඔහු පියුමිව හැම තැනම හොයනවා. ඒ වෙලාවේ තමයි සංකගේ යාළුවා පියුමිගේ නිවසේ ලයිට් පත්තු වෙනවා දකින්නේ. ඒකෙන් වෙන්නේ පියුමිගේ මරණය තවත් ඉක්මන් වෙන එක. පියුමිගේ අයියා හැම තැනම ටෝච් එක ගහලා පියුමිව හොයනවා. කැලේ පැත්තට දුවගෙන එන ඔහු බිම වැටිලා ඉන්න පියුමිගේ ඇඟේ හැප්පිලා බිම වැටෙනවා. නංගි අනේ නංගි නැගිටපන් මගේ දෙයියෝ. අයියෝ අනේ ඔළුවෙන් ලේනවා. අනේ මගේ සුදු මැණිකේ නැගිටපන් කෝ. අනේ මැණිකේ නැගිටපන් කෝ. අනේ කතා කරපන් මගේ මැණිකේ. පියුමිගේ ශරීරය අත් දෙකට අරගන්න ඔහු ගෙදරට එනවා. ඉක්මනින් ගෙදර තියෙන වෑන් එක පණ ගන්වාගෙන ඇයව රෝහලට අරගෙන යනවා. ඒත්
රෝහලට ගෙන ගියායින් පසුව තමයි දැනගන්නේ ඇය මිය ගොස් සෑහෙන වේලාවක් බව. පියුමිගේ මරණ පරීක්ෂණ වලින් පසුව ඇගේ දේහය ඇගේ පවුලේ අයට බාර දෙනවා. පොලිසිය මේ ගැන හොයනවා. ඒත් සැක කරන කෙනෙක් ඉන්නවද කියලා පියුමිගේ පවුලේ අයගෙන් ඇහුවට ලැබෙන උත්තරේ තමයි එහෙම කවුරුවත් නෑ කියන එක. ඇත්තටම සංක පියුමි ගැන හිතන් උන්නා කියලා ඇගේ පවුලේ අය දන්නේ නැහැ. මලගෙදර වැඩ කටයුතු වෙන වෙලාවේ දිනේෂ් පියුමිගේ මිනි පෙට්ටිය දිහාම බලන් හිටියා මිසක් කාත් එක්කවත් කතා කරේ නැහැ. පියුමිගේ අයියා දිනේෂ් ළඟට ඇවිත් කිව්වා "අහයි මගේ නංගි එන්නේ නැහැ. ඒත් මේ දේ කරපු එවුන්ව මන් තියන්නේ නැහැ. කෑලි කෑලි වලට කපලා දානවා. කෑලි වලට කපලා දානවා." ඒ මොන දෙයකටවත් උත්තර දෙන්නේ නැති දිනේෂ් මිනි පෙට්ටිය දිහාම බලන් ඉන්නවා. අවසන් කටයුතු සිදු වුණායින් පසුව කනත්තේ සිටි සියලුම දෙනා අහපව් ආවා. දිනේෂ්ගේ කිසිම කතාවක් තිබුණේ නැහැ. ඔහු අඬන්නෙත් නැහැ. රාත්‍රී කාලය උදා වුණා. පියුමිගේ අයියා දිනේෂ්ගේ අමුතු හැසිරීම නිසා ඔහුට කොහෙවත් යන්න නොදී ගෙදරම තියාගත්තා. ඒත් කවුරුවත්ම දකින්නේ නැහැ. දිනේෂ් පිස්සුවෙන් වගේ ගේ පිටිපස්සේ තිබුණ උදැල්ලත් අරගෙන පාර දිගේ ඇවිදන් යනවා. දිනේෂ් යන්නේ කොහෙද? ඔව්, දිනේෂ් යන්නේ කනත්ත පැත්තට. ඒත් කනත්තට යන්නේ මොකටද? ඔයා හිතන්නේවත් නැති දෙයක් දිනේෂ් කරනවා. දිනේෂ් පියුමිගේ මිනි වල ළඟට යනවා. ඒ ගියාට පස්සේ මේ වෙනකන් නිහඬව හිටිය දිනේෂ් කතා කරනවා. "සුදු මැණිකේ, මම මිනිස්සු හිටිය හින්දා ඔයා එක කතා කරුවේ නැත්තේ. ඔයාව මුන් ඔක්කොම එකතු වෙලා පෙට්ටියකට දාලා වැහුවා නේද? ඈ? ඔයාට ඕක ඇතුලේ ඉන්න බෑනේ. මං ඔයාව එළියට ගන්නම්. අපි කසාද බඳින්න ඕන. ඔයා ඔහොම ඉන්න. මම ඔයාව එළියට ගන්නම්කෝ." දිනේෂ් අරන් ගිය උදැල්ලෙන් පැය ගාණක් පස් අයින් කරමින් මිනි වලහාරනවා. ලොකු වෙලාවක් අරන් ඔහු සම්පූර්ණ වලම හාරනවා. අත් දෙකෙන් පස් ඔක්කොම අයින් කරන ඔහු පෙට්ටිය විවෘත කරනවා. "සුදු මැණිකේ, කෝ එළියට එන්න. කෝ එළියට එන්න මැණිකේ. එන්න." දිනේෂ් පියුමිගේ ශරීරය බදාගෙන එළියට ගන්න උත්සාහ කරනවා. මේ අතරතුරේ දිනේෂ් ගෙදර නැති බව දැනගන්න පියුමිගේ අයියා තවත් දෙතුන් දෙනෙක් එක්ක කනත්ත පැත්තට එනවා. "මේ ඉක්මනට යන්කෝ. අපි කනත්තේ බලමු. ඔළුව විකාර වෙලා ඉන්න වෙලාවේ මේ කොල්ලත් මෙහෙම කරනවනේ දෙයියනේ." ඉක්මනින් කනත්තට එන මේ අයට දිනේෂ් කරලා තියෙන දේවල් දැක ගන්න ලැබෙනවා. පියුමිගේ අයියා අනිත් අයත් එක්ක එකතු වෙලා දිනේෂ්ව වලෙන් ගොඩට අරගන්නවා. ඒ කරලා පෙට්ටිය වහලා උදළු සවල් අරන් ඇවිත් වල තිබුණ විදිහටම වහලා දානවා. "වඳින්නම් මල්ලි, වඳින්නම්. මම මේ වෙලාවේ ලොකු දුකක් හිතේ තද කරන් ඉන්නේ. උඹත් මට වද වෙන්න එපා මල්ලි. පින් සිද්ධ වෙයි බම්, පින් සිද්ධ වෙයි." පියුමි එළියට ගන්න. එයාව මට ඕන. එතන හිටිය එක මිනිස්සෙක් කියනවා "මං හිතන්නේ පාම්මල්ලිගේ ඔළුව හොඳ නැහැ වගේ. මෙයා ගැන ඇහැගන් ඉන්න වෙයි." ඒ කතාව ඇත්තක් බව හැමෝටම තේරුම් යනවා. පියුමි නැති වුණ දුකට දිනේෂ් පිස්සෙක් වෙලා ඉන්නේ. ඒත් දිනේෂ් මේ කරපු දේවල් නිසා පියුමිගේ ආත්මය කේන්තියෙන් පුපුරනවා. ඒ ඇයව විනාශ කරලා මරපු සංකත් ඔහුගේ යාළුවාත් ගැන සිතමින් පියුමිගේ අයියා දිනේෂ්වත් එක්කගෙන නිවසට යනවා. පියුමිගේ ආත්මය සංක හොයාගෙන ගිහින් ඔහු නිදාගෙන සිටින ඇඳ අසලට යනවා. සංක කවුද? මම උඹලා මරපු පියුමි. ඉතිබිසෝ භගවා ඉසිබිතෝ භගවා කොහෙද? පියුමිගේ ලේබලින් වැහිච්ච මූණ දැකපු සංකට උන් හිටි තැන් අමතක වෙනවා. ඔහු කාමරෙන් එළියට දුවගෙන ඇවිත්
ගෙදර අයට කෑ ගහලා කතා කරනවා. මේ විදිහට හැමදාම රැට සංක බය වෙනවා. පියුමිව දූෂණය කරපු සංකගේ යහළුවාටත් මේ දේම හැමදාම රැට සිද්ධ වෙනවා. පියුමිගේ ආත්මය අන්තිමට සංකට කියන්නේ මං උඹලට එක අවස්ථාවක් දෙනවා. උඹලා මට කරපු හැමදේම පොලිසියට කියන්න ඕන. නැත්තම් හෙට රෑම උඹවයි උඹේ යාළුවවයි මම බෙල්ල මිරිකලා මරලා දානවා. සංකටවත් සංකගේ යහළුවාටවත් කිසිම විදිහකින් බේරුමක් නෑ. අන්තිමට ජීවිතය හරි බේරෙනවනි කියලා හිතාගත්ත සංක හරි මං හිට උදෙහිම පොලිසියට යන්න. අනේ මට මොකුත් කරන්න එපා. අනේ මට මොකුත් කරන්න එපා. දාඩිය පෙරාගෙන ඉන්න සංක පියුම්ගේ ආත්මයට වැඳ වැඳ එහෙම කියනවා. පහුවදා උදේම සංක හුගේ යහළුවාත් එක්ක මේ ගැන කතා කරනවා. අනේ බං අපිට මේ මොකද වුණේ? මං හොල්මන් කියලා දෙයක් විශ්වාස කරේ නෑ. ඒත් දැන් නම් මට විශ්වාසයි. අපි පොලිසියට ගිහින් හැමදේම කියමු බං. මං දැනුත් ඉන්නේ බයෙන්. පොලිසියෙන් අපිට මොනා කරත් කමක් නෑ. ඔව් අපි කරපු දෙයට කාගෙන්වත් උදව් ඉල්ලන්න බෑ බං. අපි යමු. නැත්තම් අතරයට මාව මරනවා කිව්වා බං. අනේ යමු බං. අපි දැම්ම යමු. හොඳටම බය වෙලා ඉන්න සංකත් ඔහුගේ යහළුවාත් පොලිසියට ගිහින් ඇත්තම කියනවා. ඒ වෙලාවෙම දෙන්නවම හිරකූඩුවට දානවා. මේ දේවල් දැනගන්න පියුමිගේ අයියා කෝපයෙන් දඟලනවා. ඒත් එදා රෑම පියුමිගේ ආත්මය ඇයගේ සහෝදරයා සොයා පැමිණෙනවා. අයියේ මගේ නංගි අම්මෝ අනේ මට මොකුත් කරන්න එපා. බය වෙන්න එපා අයියේ. මම ඔයාට දෙයක් කියන්න ආවේ. බය වෙන්න එපා. ඔහු බය වෙලා හිටියත් නංගිගේ ලස්සන මූණ දකිද්දී ඔහුගේ බය ඉබේම නැති වෙලා යනවා. කියන්න. ඔයා අයියේ මම තමයි මාව විනාශ කරපු එවුන්ට ඒ විදියට කෙරුවේ. ඒ හැමදේම කෙරුවේ ඔයාලා වෙනුවෙන්. ඔයා මේ දේවල් නිසා අමාරුවේ වැටෙයි කියලා. මම මෙතනින් නවතින්නේ නැහැ. ඔයා කලබල වෙන්න එපා. පාඩුවේ ඉන්න. මට එක දෙයක් පොරොන්දු වෙන්න අයියේ. ඔළුව විකාර වෙලා බේත් බොන මගේ දිනේශව හොඳින් බලා ගන්නවා කියලා මට පොරොන්දු වෙන්න අයියේ. මට පොරොන්දු වෙන්න. මම පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙනවා. මම පොරොන්දු වෙනවා මගේ මැනිකේ. මම පොරොන්දු වෙනවා. අනේ රත්තරනේ උඹ මංගාව හිටියානම් ඇයි මාව දාලා ගියේ මගේ මැනිකේ? එහෙම කියනවත් එක්කම පියුමිගේ ආත්මය අතුරුදහන් වෙනවා. පියුමිගේ අයියා හිතේ බය තද කරගෙන දිනේස් ඉන්න කාමරයට යනවා. ගිහින් නිදාගෙන ඉන්න දිනේස්ගේ ඔළුව අත ගන්නවා. මට මගේ නංගි නැති වුණා. ඒත් මං උඹව බලා ගන්නවා මගේ මල්ලි. මං බලා ගන්නවා. දවස් 2-3ක් යනකොට අලුත්ම පුවත වෙන්නේ බන්ධනාගාරයක සිටි සිරකරුවන් දෙදෙනෙක් කෑම විසවීමක් හේතුවෙන් දවසක් පුරා වේදනා විඳලා රාත්‍රී කාලයේ මිය ගිය බවයි. ඒ වෙන කවුරුවත් නෙමේ සංක සහ ඔහුගේ යාළුවා. ඔවුන් දෙදෙනාගේ කෑම දෙක පමණක් විස වූයේ කොහොමද? මේ දේවල් පියුමි කරාද? පියුමි ඇයගේ අයියාට අන්තිමට පැවසුවා මම මෙතනින් නවතින්නේ නෑ කියලා. ඒ කියන්නේ පියුමි ඔවුන්ට දඬුවම් කළාද? දිනේස් සුවාතට හැරෙනවා. ඒත් අවුරුදු ගාණක් ගියත් දිනේස් වෙනත් කෙල්ලෙක් ගැන සිතුවේ නෑ. පියුමිගේ දෙමව්පියන්ට සලකමින් ඒ නිවසේම නැවතුණා. කෙල්ලෙක් Tamanට අකමැති වෙනවා නම් ඇයි ඒ කෙල්ලට තවත් කරදර කරන්නේ? සංකගේ හිතේ තිබුණේ පියුමි ගැන ආදරයක් නෙමේ ආසාවක් විතරයි. ඒ වගේ පිරිමියෙකුට පියුමි ආදරය කරා නම් ඔහුගේ ආසාව නැති වෙන දවසට පියුමිවත් එපා වෙනවා. ආසාවයි ආදරයයි කියන්නේ දෙකක්. අවංකව ආදරය කරන දෙන්නෙක්ගේ සතුට නැති කරපු සංක අන්තිමට සතුටින් හිටියද? නෑ.
ඔහුට අන්තිමට හිමි වුණෙත් දුකක් විතරයි. ඔහුගේ මරණයත් ඒ වගේම මරණයක් වුණා. සංක වගේ අන්තිම ජරා චරිතයක් ගැන මම මීට වැඩිය කතා කරන්න කැමති නෑ. සංක වගේ තරුණයින්ට ඔයාට කියන්න තියෙන දේ පල්ලෙහායින් සඳහන් කරන්න. තවත් කතාවකින් හමුවෙමු.